This one round there. කොහොමද යාළුවනේ අද ටිකක් වෙනස් විදිහේ vlog එකක් අරගෙන තමයි ආවේ. අපි මේ යන්න ලෑස්ති වෙලා ඉන්නේ ටිකක් ලොකු ටවුන් එකකට. ඉතින් අපි අද බඩු ටිකක් ගන්නත් තියෙනවා. ඊටත් වඩා අපි අද ඒ ටිකක් ඇවිදින්න තමයි හිතාගෙන ඉන්නේ. අපේ චූටි දූ කෝලම් කරන මේ කුකුල් පැටියත් අද බාර දෙන්න තමයි හදන්නේ. මොකද මේ යාළුවලයි ගෙදර මේ කුකුල් පැටිය ගොඩාක් කල් හැදුවා. දැන් එයා ටිකක් දඟයි කියලා ආයෙම ගෙනාපු ෆාම් එකටම බාර දෙන්න තමයි හදන්නේ. Bye bye house. Bye bye house. Bye bye house. අපේ චූටි දුව මේ ගමන යන්නේ හරිම ආසාවෙන්. ඔයාලට පේනවද? එයා හම්බ වෙන හැමෝටම බායි කියනවා. බයි බයි හවුස් කියලා ගෙදරටත් බායි කියලා තමයි මේ උඩ පැන පැන මේ ගමන යන්නේ. අපි ටවුන් එකට ආවා. එනකොට හරිම කරවලයි. ඉතින් මේ තමයි UK වෙදර් එක. UK වල කොහොමත් එකපාරටම වහිනවා, එකපාරටම එළිය වැටෙනවා. අපිට හිතා ගන්න බෑ මොකද වෙන්නේ කියලා. ඉතින් දැන් මේ අපි යන ගමන් ඉන්නේ මේ පොඩ්ඩ දෙන්න ගෙන්නම්මට අද නම් බේරෙන්නම බැරි තරම්. එයාලට ඕනේ නිතරම සෙල්ලම් කරන්න. ඉතින් මේ යනකොට අපි දැක්කා මෙන්න මේ බැලුම් හදන කෙනාව. මෙයා අපි කියන ඕනම සතෙක් බැලුම් වලින් හදලා අපිට දෙනවා. අපි දැන් මේ යන්නේ කෑම කන්න. අපි ඇවිදලා දැන් ගොඩක් බඩගිනි. ඉතින් අපි හිතුවා මේ ළඟ තියෙන ඉන්දියන් රෙස්ටොරන්ට් එකකට යන්න කියලා. බලන්නකෝ චූටි දුවට නම් මාව ඕනෙම නැහැ. එයා යන්නෙම එයාගේ යාළුවත් එක්ක. මේ ඉන්දියන් රෙස්ටොරන්ට් එක ගොඩක් ප්‍රසිද්ධයි. හැබැයි මම නම් ආවේ පළවෙනි වතාවට. ඒ වගේම කෑමත් හරිම රසට තිබුණා. සාමාන්‍යයෙන් මිල ගණන් වලත් ලොකු වැඩිකමක් තිබුණ නැහැ. ඉතින් මේ බලන්නකෝ අපේ චූටි දූගේ විකාර වැඩ. Tony. Daddy. Yes, Papa. Daddy nice. No, Papa. අපි කෑම කාලේ ඉවරුණාට පස්සේ අතුරුපසට ඒගොල්ලෝ මෙන්න මේ වගේ දෙයක් තමයි ගෙනත් දුන්නේ. මම කලින් කාලා නම් තිබුණේ නැහැ. උණු උණුවේම ගෙනල්ලා දුන්නා. ඒ වගේම මේක පැණි රසයි. නම නම් මට මතක නැහැ. ඒත් අපේ චූටි දූ නම් හරිම ආසාවෙන් කෑවා. කෑම කාලේ එන ගමන් මේ දෙන්න මේ නටන්නේ කොතනද දන්නවද? UK වල උසාවියක් ඉස්සරහා. අපි මේ දැන් යන්නේ තවත් හරි ලස්සන තැනක් බලන්න. ඒ තමයි මෙහි තියෙන හරිම ලස්සන පරණ පල්ලියක් බලන්න. මේ පල්ලිය ගොඩක් ලොකුයි. ඒ වගේම මං අහලා තියෙන විදිහට ගොඩක් පැරණි පල්ලියක්. අපි එතනට යනකොට ගොඩක්ම හවස් වෙලා නැතත් මේ දවස්වල හරි ඉක්මනට කරවල වැටෙන නිසා පල්ලියයි ඒ අවට පරිසරයයි හරිම කළුවරට තමයි තිබුණේ. ඇවිදලා ඉවර කරලා දැන් තමයි අපි shopping center එක ඇතුළට ආවේ. මෙතන උඩ හදලා තියෙනවා ලොකු කකුල් දෙකක ආකෘතියක්. ඉතින් අපේ චූටි දුවටයි යාළුවටයි ඕනේ කොහොම හරි මේක අල්ලන්න. බලන්නකෝ ඉතින් කරන්න පුළුවන් දෙයක්ද මේ දෙන්න කරන්න හදන්නේ කියලා. කොහොම හරි දඟලලා බැරිම තැන ආයෙම ආව අපි ගාවට. දැන් තමයි අපි
අපිට වමනා කරන බඩු ටික ගන්න යන්නේ. අපේ චූටි දූ නර්සරි යන්න ළඟයි දැන්. ඉතින් එයාට පොඩි බඩු ලිස්ට් එකක් අරගන්න තිබුණා. ඒ ටික බලන්නත් එක්ක තමයි අපි මෙතෙන්ට ආවේ. ඇත්තටම අපිට ඕන කරන හැමදේම මෙතන ගන්න තිබුණා. මෙතනින් වුවමනා වැඩ ටිකත් කරගෙන ඊට පස්සේ අපි ගියේ චූටි දූට ඇඳුම් ටිකක් ගන්න. එයාට ඇඳුම් ටිකක් ගන්න ඕන වෙලා තිබුණා නර්සරි එකට. නර්සරි එකට යුනිෆෝම් එකක් අපි ගන්න ඕනි. යුනිෆෝම් එකට අමතරව ඒගොල්ලෝ වෙන ස්පෙෂල් ඩේ වලට ඒ වගේම සතියට එක දවසක් පාට කිට් එකෙන් යන්න ඕනි. ඉතින් ඒකට වුවමනා ඇඳුම් ටිකක් ගන්න තමයි අපි ආවේ. ඉතින් චූටි කියුට් බෑග් වර්ග, චූටි පොත්, පෑන් පැන්සල් හරි කියුට් දේවල් ගොඩක් මෙතන තිබුණා. මම හරි ආසාවෙන් ඒ දේවල් බැලුවේ. මට තේරුණා මං වගේම අපේ චූටි දුවත් මේ දේවල් හරි ආසාවෙන් හොයනවා බලනවා කියලා. මේ තියෙන්නේ චූටි ළමයින්ට මේකප් බඩු. අවුරුදු 3ට වැඩි ළමයින්ට මෙතන මේකප් බඩු තියෙනවා. මෙන්න මේ ටික තමයි මම ඉතින් තෝරලා ගත්ත ඇඳුම් ටික. තාම අපේ චූටි දුවට කෑම පෙට්ටියක් ගත්තේ නැහැ. ඉතින් එයා තෝරලා දෙන ලන්ච් බොක්ස් එකක් තමයි මම ගන්න කැමැත්තෙන් හිටියේ. එයා මෙතන තියෙන හැම දේම මගේ අතට දෙනවා. අම්මේ මේක හොඳයි කියලා. මේ බඩු ගන්න අතරේ ලස්සන මල් ටිකක් දැක්කා. මං ඉතින් මල් වලට පුදුම තරම් ආසයිනේ. ඔක්කොම පැත්තකින් තියලා පොඩ්ඩක් ගියා මම ඒ පැත්තට. මේ තියෙන මල්, මේ සැරසිලි ඔක්කොම දැන් ක්‍රිස්මස් එකට මේගොල්ලෝ පාවිච්චි කරන දේවල්. ඒ වගේම චූටි ලස්සන දේවල් දැන් මාකට් එකේ හැම තැනම දකින්න පුළුවන් ක්‍රිස්මස් එක ගොඩක් ළඟ නිසා. අපි ඇත්තටම ආපු වෙලේ ඉඳන් කරේ ඇවිදපු එක, කෑම කන්න ගියපු එක. ඉතින් අපිට ඇත්තටම බඩු ටික ගන්න බැරි වුණා. දැන් තමයි මේ ඇවිදලා අපි ඒ බඩු ටික ගන්නෙ. කොහොමත් අපි අද දවසම වෙන් කරා ටිකක් ඇවිදින්නයි අපිට මේ වුණා බඩු ටික ගන්නයි. ඉතින් අපි ඇවිදලා කොහොම හරි චූටි දුව අන්තිමට කැමති වුණේ මෙන්න මේ ලන්ච් බොක්ස් එකට. මේකේ චූටි ළමයින්ගේ පින්තූර තියෙන නිසා එයා ගොඩක් කැමති වුණා. ඒ වගේම මේක ඇතුලේ තව බොක්ස් දෙකක් තිබුණා. ඉතින් ඒ ගානට ඒ ලන්ච් බොක්ස් එක අපිට මාරම ලාභයි. චූටි දුවට ඕන කරන බඩු ටික ගත්තට පස්සේ අපි ආයෙම ටිකක් ඇවිදින්න ගියා. ඒ නම් ගියේ මේ පාර ක්‍රිස්මස් එකට දාලා තියෙන ලස්සන ඩෙකොරේෂන් බලන්න ඕන නිසා. ඉතින් අපි මේ ගියපු තැන් වලින් නම් මොකුත් අරගත්තේ නැහැ. හැබැයි අපි මේ ලස්සන ඩෙකොරේෂන් බලන්න අපි හැමෝම ආස කරපු නිසා අපි මේ හැමතැනම පොඩි වෙලාවල් ගත කරන්න තීරණය කරා. මේ නත්තල් සැරසිලි හරිම ලස්සනට තිබුණා. ඔයාලට පේනවද මේ සැරසිලි වල එක විශේෂත්වයක් තියෙනවා. ගොඩක්ම තියෙන්නේ සුදු පාට, රතු පාට, ඒ වගේම කොළ පාට. මේ පාට තුන එකට මිශ්‍ර කරලා හරිම ලස්සන
සැරසිලි මේගොල්ලෝ හදලා තිබුණා. ඉතින් පුදුම තරම් ලස්සනයි. මටත් මේ දේවල් ටිකක් අලුත්. මොකද මමත් UK වලට ඇවිල්ලා ලොකු කාලයක් නැති නිසා. ඉතින් මේ වගේ ලස්සන දවසක් ඔයගොල්ලොත් එක්ක ගත කරන්න ලැබුණ එකත් හරිම සතුටුයි. තවත් මේ වගේ ලස්සන vlog එකකින් එනකම් හැමෝටම සුබම සුබ දවසක් වේවා.